iBoon කියලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ගිය පාර අපි කතා කරා කොහොමද verification process එකේ අපේ documents upload කරන්නේ, කොහොමද verification confirmation එක ගන්න කියන එක. ඊට පස්සේ අපිට verification completion report email එක ආවට පස්සේ අපි VFS Global එකේ interview එකකට booking එකක් දාගන්න ඕන. අද මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි මේ VFS Global එකේ booking එකක් දාගන්නේ කියන්නේ. මේකේ link එක වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. එතකොට අපි මේ link එක ගියාට පස්සේ මෙතන අපි ඉස්සෙල්ලාම login sign in window එකකට තමයි මේක කරලා යන්නේ. එතනදී අපි ඉස්සෙල්ලාම account එකක් හදාගෙන ඉන්න ඕන. ඒකට I don't have account කියන එක click කරාට පස්සේ මෙන්න මේ page එකට යනවා. මෙතනදී ඔයගලන්ට email address එක දෙන්න තියෙනවා. email address එක දීලා password එකක් දෙන්න. ඊට පස්සේ confirm කරන්න password එක. මෙතනදී ඉස්සෙල්ලාම අපි country code එක select කරගන්න ඕනේ ශ්‍රී ලංකාව කියලා. මෙතන බිංදුව නැතුව ඊටු numbers ටික type කරගන්න. ඊට පස්සේ මේ දෙකටත් tick කරන්න. tick මෙතන තුනක් තියෙනවා terms and conditions මේ තුනටම tick එකක් දාලා register කියන එක click කරගන්න. notification එකක් එනවා. your registration has been completed. කියලා. ඊට පස්සේ අපේ email address එකට email එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපි ඒක බලමු. මෙතන මේගොල්ලන් account එක activate කරන්න link එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක click කරලා අපේ account එක activate කරගමු. හරි. දැන් account එක activate වෙලා තියෙනවා. අපි ඊට පස්සේ ආපහු මෙතන log කරමු. අපි account එකට ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙනවා start new booking කියලා එකක්. start new booking එකට ගියාට පස්සේ මෙතනදී අපිට appointment detail දාන්න තියෙනවා. එතකොට අපේ application center එක වෙන්න ඕන new daily එක විතරයි option එකක් විදිහට තියෙන්නේ. මෙතන ඔයගලන්ගේ Finland resident permit කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී ඔයගලන් sub category එක select කරගන්න ඕන. මෙතන ඔයගලන් යන්නේ spouse නම් family tie children එතකොට මෙතන studies නම් එහෙම studies කියලා select කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතනින් accept කරන්න ඕන. ඊට පස්සේ මෙතනදී අපි continue දෙන්න ඕන. ඊට පස්සේ මේගොල්ලෝ ඊළඟ page එකේදී අපේ details ඉල්ලලා තියෙනවා. මෙතන ඔයගලගේ නම මතක තියාගන්න passport එකේ තියෙන විදිහටම type කරන්න ඕන. nationality එක select කරන්න ඕන. ඊට පස්සේ මෙතන passport number එක දෙන්න ඕන. ඊට පස්සේ expiry date එක passport එකේ account එක හදන්න දෙනකොට ගත්ත contact number එකම මෙතනට එනවා. ඊට පස්සේ email address එක ඊට පස්සේ save කරන්න. ඊට පස්සේ අපිට notification එකක් එනවා. Please note that the service fee of INR 2,151 is applicable for attending a VFS center and is payable online at the time of appointment booking. ඊට පස්සේ අපි මේක continue කරාට පස්සේ one time password එකක් generate කරන්න තියෙනවා. ඒක අපි generate කරමු. මේක ඔයගොල්ලන්ගේ email එකට ඇවිල්ලා තියෙනවා. ඒකට email එකේ තියෙන OTP එක type කරන්න මෙතන. ඊට පස්සේ verify කියන එක click කරන්න. ඊට පස්සේ OTP verification successful. ඊළඟට continue දෙන්න. ඊළඟට ඔයගොල්ලන්ගේ application එකේ summary එක ඔයාලට බලන්න පුළුවන්. හරියටම බලන්න මේ appointment sub category එකේ හරියටම ඔයගොල්ලන් ඒක select කරලා තියෙනවද කියලා. හරි. මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ටික check කරලා මෙතන ටැගින් pay කරන්න. මෙතන මේගොල්ලන් කියලා දෙනවා පැය දෙකක් විතර යනවා confirmation එකක් ගන්න කියලා. ඊට පස්සේ
successful payment වලදී you will receive an email notification with the PDF attachment acknowledging the payment made for your application. Please keep this email safely with you. එතකොට මේගොල්ලන් payment acknowledgement එක එවනවා අපේ email එකට. ඒක පරිස්සමෙන් තියාගන්න. මොකද ඉස්සරහට අපිට අවශ්‍ය වෙනවා සමහර කමියුනිකේට් කරනකොට ඉස්සරහට ඒගොල්ලන්ත් එක්ක. ඊට පස්සේ අපි continue කියන එක දැන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ payment gateway එකට අපි අරන් ගියන් පස්සේ මෙතන card number එක expiry date එක CVV එක දාලා pay කරන්න තියෙනවා. අපේ payment එක successful වුණාට පස්සේ මෙන්න මේ වගේ email එකක් හම්බෙනවා. successfully added to the debt to wait list කියලා. මෙතන මේගොල්ලන් pay booking එකට reference number එකක් දීලා තියෙනවා. එතකොට බුකින් එක සම්බන්ධයෙන් හැම ඉස්සරහට කමියුනිකේට් කරන්න ඕන නම් මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක තමයි අපි යූස් කරලා කරන්න ඕන. එතකොට මේගොල්ලන් කියලා තියෙනවා kindly check your email regularly for update regarding appointment slots available. මේක සාමාන්‍යයෙන් අපි payment කරාට පස්සේ පෙර දෙකක් වගේ ඇතුළත තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේක මෙතන මේගොල්ලන් දීලා තියෙනවා අපේ invoice එක. මෙතන මේක පෙන්නලා තියෙනවා අපේ පේම් කරපු ගාන 2133ක් මේගොල්ලන්ගේ ස්ලොට්ස් අවైలබල් වුණාට පස්සේ අපිට නොටිෆිකේෂන් එකක් එනවා මෙන්න මේ වගේ ස්ලොට්ස් අවైలබල් for booking appointment කියලා. මෙතන දීලා තියෙනවා මේගොල්ලන්ගේ link එකක් දීලා තියෙනවා we request you to click here කියලා link එක දීලා complete your booking appointment. මේක එතකොට පැය 48යි valid වෙන්නේ. එතකොට මේකට මේ ක්ලික් කරන මම මෙතන මේ වෙලාවේදී මේක මම පරණ ආපු ඊමේල් එකක් ඉඳන් මේක වැඩ කරන්නේ නැහැ. එතකොට මේක ක්ලික් කරලා ඔයගලන්ට මෙතනදී ලොගින් වුණාට පස්සේ ඔයගලන්ගේ account එක ඇතුළට ගියාට පස්සේ ඔයගලන්ට පෙන්නනවා available dates ටික calendar එකක. එතකොට මේ calendar එකේ ඔයගලන් select කරන්න අවශ්‍ය booking date එක. හරි අපි හිතමු දැන් booking එකට ඔයගලන්ට හරියන date එකක් තිබ්බේ නැහැ කියලා. එතකොට ඔයගලන්ට කරන්න තියෙන්නේ එතන ඒ booking එක cancel කරන්න. ඒ booking එක cancel වුණාට පස්සේ ආපහු ඔයගලන්ට wait list එකට යන්න වෙනවා. එතකොට ඒ අර කිව්ව process එක විදිහටම ආපහු ගෙවන්න ඕන. ගෙවලා wait list එකට යන්න ඕන බය වෙන්න එපා. අපි දැන් කලින් ගෙවපු එක ඒගොල්ලන් refund කරනවා. refund කරන්න සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතර කාලයක් යනවා. අදට මම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකේදී අපි අලුත් PFS application center එක ගැනයි මගේ interview experience එක ගැනයි අපි කතා කරමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.